And just can't accept it. This can't be the end yet. You promised to never leave, and now you're gone. Can't believe. Smile, please. I can feel the world slipping away. මහියංගනේ ට්‍රිප් එක ගිහිල්ලා ගෙදර ඇවිල්ලා පහුවදාම අපි පිටත් වුණා නුවරඑළිය යන්න. අපි තුන්දෙනා යන අතරමඟ කිතුල්ගල නවත්තලා තේ එකකුත් බීලා ආයෙත් අපේ ගමන යන්න පිටත් වුණා. I thought we were so tied, destined for a lifetime. Love with no end. බලන්නකො අපේ සයුබාගේ ඩාන්ස් එක. Love with no end. Staying in my imagination, memorizing the past time, the secrets, the love, the care. Now they're echoes in the air. I still see your face in every place. Feel your warmth, your gentle grace. But now there's just an empty space, and I'm lost in this endless chase. Keeping you in my heart, a piece of you I'll never let go. Though distance brings separation, in my heart you'll always glow. I just can't say goodbye, no matter how hard I try. A bond like ours so deep and true will always be if you stay or no. I thought we were so tied, destined for a lifetime. Smile, please. Love with no end. ඇත්තද? අපි නුවරඑළිය යන ගමන් සෙන්ට් ක්ලෙයාර්ස් ටී කාස්ල් එකටත් ගිහිල්ලා තමයි ගියේ. ඉතින් ඒකේ උඩ ටවර් එකට නැග්ගහම එතනට සෙන්ට් ක්ලෙයාර්ස් වෝටර්ෆෝල් එක ලස්සනට පේනවා. ඉතින් ඔයාලටත් නුවරඑළිය යන ගමන් කිතුල්ගල පැත්තේ යනවනම් මේ ටී කාස්ල් එකට ගිහිල්ලා කේක් කාලා තේ බීලා ඒ වගේම උඩ ටවර් එකට නැගලා සෙන්ට් ක්ලෙයාර්ස් වෝටර්ෆෝල් එක ලස්සනට බලා ගන්න පුළුවන්. මේ කොළපාට පරිසරයට මමයි ඉන්වෂ්කයි මාර විදිහටම ආදරය කරනවා. ඉතින් ගොඩාක් වෙලාවට අපි නුවරඑළිය යවෙනවා. අපේ මේ කවුල්බහුල ජීවිතයෙන් පොඩ්ඩක් මිදිලා චුට්ටක් රිලැක්ස් එකේ ඉන්න. ගොඩාක් වෙලාවට අපිට නුවරඑළිය තමයි යවෙන්නේ. ඉනුෂ්ක හෝටන් ප්ලේන්ස් ගිහිල්ලා නැහැ කිව්වා. ඉතින් මම නම් ගොඩක් පාරක් ගිහින් තිනවා අම්මලත් එක්ක. ඉතින් අපි හෝටන් ප්ලේන්ස් යන්නත් එක්ක තමයි මේ පාර නුවරඑළිය ගියේ. ඒ වුණාට අපි ගෙදරින් පිටත් වෙනකොටත් පොඩ්ඩක් පරක් වුණානේ. ඉතින් අපි හොටෙල් එකේ චෙකින් වෙන්නත් ඕන ටයිම් එකක් තිබ්බා. ඉතින් අපි යන ගමන් යමු කියලා හිතලා යනකොට ලොකු ට්‍රැෆික් එකක් තිබ්බා හෝටන් ප්ලේන්ස් පාරේ. ඉතින් අපි හිතුවා කමන්නේ දැන් මේ ට්‍රැෆික් එකේ ඉඳලා යන්න ගියොත් පරක් වෙනවා. අනිත් එක මට මතක විදිහට හෝටන් ප්ලේන්ස් 5:06ට වගේ වහනවා.
ඉතින් අනේක තේරුමක් නැති නිසා අපි ආයෙත් හරවගෙන ආවා හොටෙල් එකට එන්න. Sweet. ඉතින් අන්න අපි හොටෙල් එකට ආවා. ඇවිල්ලා දැන් අපි චෙකින් වෙන ගමන් ඉන්නේ. ඒ අතරතුරේ අපිට වෙල්කම් ඩ්‍රින්ක් එකක් හම්බුණා. ඒක මම හිතන්නේ සුප් එකක්. ඒක පොඩක් කැඳ වගේ තිබ්බා. උණු උණුවෙන්. ඒක හරිම රසයි. මේ වීඩියෝ එකේ මම ඔයාලට රූම් ටුවර් වීඩියෝ එකක් ගේන්නේ නැහැ. මොකද මම ඒක වෙනම හොටෙල් රිවිව් වීඩියෝ එකක් කරලා තියෙනවා. ඔයාලට පුළුවන් අපේ channel එකට ගිහිල්ලා හොටෙල් රිවිව්ස් ප්ලේලිස්ට් එකෙන් ඔයාලට ඒ වීඩියෝ එක බලන්න. අපි දැන් මේ යන්න හදන්නේ ලන්ච් වලට. ඉතින් අපි ලන්ච් ගත්තේ ඔයාලා දැක්කින් නැති අපි එනකොට පහල තිබ්බනේ බැරිස්ට් එකක්. ඉතින් මම බැරිස්ට් ලවර් කෙනෙක්. ඉතින් අපි හිතුවා බැරිස්ට් එකෙන් අද ලන්ච් කමු කියලා. ඉනුෂ්ක ගත්තේ තායි රයිස් එකක් මට මතක විදියට. මොකද මට දැන් මතක නැහැ. මොකද දැන් මේ වීඩියෝ එක අපි කරලා අපි මේ ට්‍රිප් එක ගිහිල්ලත් අවුරුද්දක් වෙනවා. ගිය අවුරුද්දේ අප්‍රේල් වෙලා. ඉතින් මට හරියට මතක නැහැ. මට මතක විදිහට තායි රයිස් එකක් තමයි ගත්තේ ඉනුෂ්ක. මම ගත්ත සෑන්ඩ්විච් එකක්. බබා ටෝනික ක්‍රොසන්ට් එක. ඉතින් ඒකම කෑවෙන්නේ නැහැ. ඒකත් අන්තිමට කන්න උන්නේ මට ඉනුෂ්කටයි. කෑම හොඳයි රහයි. ගොඩක් වෙලාවට බැරිස්ට අපිට යවෙන්නේ කොෆි බොන්නනේ. කෝල්නේ. මේ නේද මමට කියන බ්ලොග් එක බලන්න කියලා. Jangan sampai video kemalan nih kira. Wow, sayur. අපි දැන් මේ යන්න හදන්නේ ඩිනර් වලට. අපි දැන් මෙහෙම ඩිනර් වලට ගියාට අපිට ගොඩාක් වෙලා රෙස්ටොරන්ට් එකේ ඉන්න හම්බුනේ නැහැ. මොකද බබාට වොමිට් වුණා. ඊට පස්සේ
අපි එහෙමම ආය ආව අපේ රූම් එකට ඇවිල්ලා බබා සෙටල් වෙනකන් චුට්ටක් වෙලා ඉඳලා තමයි අපි ආයෙත් රෙස්ටොරන්ට් එකට ගියේ ඩිනර් ගන්න. එතකොට ඔක්කොමලා වගේ ගිහිල්ලා තිබ්බේ. මං හිතන්නේ බබාට එහෙම වුණේ ගොඩාක් වෙලාට බබා කියන්නේ නුවරඑළිය යනකොට බබාට වොමිට් වෙනවා. මං හිතන්නේ වංගු පාරවල් නිසා වෙන්නේ නැති. ඊට පස්සේ අපි ආවා ග්‍රෙගරි ලේක් එක ළඟ තියෙන කානිවල් එකට බබාව එක්කගෙන. ඉතින් ගොඩාක් ඒවට මට බබාව තනියෙන් යවන්න බැරි ඒවට ඉතින් යන්න උනේ මට. ඉතින් මා පොඩි කාලේ ගත්තු ඒ ෆීලිං එක ආයෙ ගත්තා. මේ දෙවෙනි දවසේ රෑ අපි තුන්දෙනා ඩිනර් අරගෙන පොඩ්ඩක් ගියා පයින් ටවුන් එකට. ගිහිල්ලා සීතලේ චුට්ටක් ඇවිදලා දැන් මේ දවස්වල වසන්ත සැනකෙළියනේ නුවරඑළියේ. ඉතින් ඒ අත්දැකීමත් චුට්ටක් අරගෙන ක්‍රවුඩ් එකක් ගොඩක් ඉන්නවනේ. ඉතින් ඒවත් බලලා පොඩ්ඩක් ඇවිදලා එන්න ගියා. අපි දැන් ඔක්කොම බෑග් පැක් කරලා පහලට යවලා චෙක් අවුට් එන්න තමයි යන්නේ. බබාට යන්න ඕනේ කිව්වා හෝස් රයිඩ් එකක්. ඉතින් ඒකට යන්නත් එක්කම ග්‍රෙගරි ලේකට පොඩ්ඩක් ගිහිල්ලා එහෙමම අපි ගෙදර යනවා. බහලා බල යනවා. අපි දිහා බලන් යනවා. Papa is Balangi. Oh, she's good. He's good. My party. He's good on.
හෝස් රයිඩ් එකේ අන්තිමට මටත් යන්න වුණා. මං වැඩි ආස නැහැ හෝස් රයිඩ් වල යන්න. ඒ වුණාට බබා පවුනේ ඉතින් මේ බබා චූටි නිසා යව තනියෙන් යවන්නත් බෑ. ඉතින් මටත් යන්න වුණා හෝස් රයිඩ් එක. පවුලේ අයත් එක්ක මේ වගේ ගමන් යන්න මං හරිම ආසයි. ඒ සතුට, ඒ නිදහස අනේ මන්ද මට ඒක කියන්න තේරෙන්නේ නැහැ. මේ වීඩියෝ එක අපේ මෙමරි එකක්නේ. මං ඉස්සෙල්ලා කිව්වා වගේ අපි මේ ට්‍රිප් එක ගිහිල්ලා දැන් අවුරුද්දක් වෙනවා. වීඩියෝ එක එඩිට් කරනකොට දැන් යන්න හිතුණා නුවරඑළියේ. ඒ තරම හිතට මාර රිලැක්ස්. මේ දවස්වල ඒ තරම්ම බිසි ලයිෆ් ස්ටයිල් එකක් තමයි අපිට මේ යන්නේ. බබාගේ නර්සරි ඒවත් එක්ක ඉතින් ළඟදී නම් යන්න අමාරුයි කොහේ හරි. කොහොම හරි ඉඩක් ලැබුණ ගමන් කොහේ හරි යන්න බලාපොරොත්තු වෙන්න ඉන්නවා.